අලෙ වෙලා තියෙන මතීශපතිරණ ඊට පස්සේ වනතු දිල්ලි කැපිටල් කණ්ඩායමේ දුෂ්මන්ත චමීර නියෝජනය කරනවා. ඉතින් තවත් දවස් 12ක් තමයි. ඉතින් ඔයාලා දන්නවා ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලිය 2025 අදියර මේ මාසේ නැහැ කියන්නේ මාර්තු මාසයේ 22 ඉඳන් පටන් ගන්නවා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ සැරේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් IPL තරගාවලියට ක්‍රීඩකයින් 7 දෙනෙක් එකතු වෙනවා. ඉතින් තවත් දවස් 12ක් තමයි ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලිය ආරම්භ වෙලා තියෙන. තවත් දවස් 12ක ඔය පොඩි කාලයක් විතරයි. වෙනද වගේම මේ සැරේත් IPL තරගාවලියට කණ්ඩායම් 10ක් එකතු වෙනවා. කණ්ඩායම් මොනවද කියලා ඔයාලට කිව්වොත් චෙන්නයි සුපර් කිං කණ්ඩායම, රාජස්ථාන රොයල්, ඊට පස්සේ සන්රයිසර්ස් හයිදරාබාද්, ඊට පස්සේ RCB කණ්ඩායම, රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර්, ඊට පස්සේ දිල්ලි කැපිටල්ස්, ගුජරාට් ටයිටන්ස්, කොල්කතා නයිට් රයිඩර්ස්, ලක්නෝ සුපර් ජයන්ට්ස් සහ මුම්බයි ඉන්දියන්ස් වගේම පංජාබ් කිංස් කණ්ඩායම කියන කණ්ඩායම් දෙක තමයි මේ සැරේ IPL තරගාවලිය නියෝජනය කරන කණ්ඩායම්. මේ ටීම් 10 අතර පරාවේ ක්‍රීඩකයින් 7 දෙනෙක් මේ කණ්ඩායම ඇතුළත් මේ කණ්ඩායම් 10 අතර ඉන්නවා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ක්‍රීඩකයන් ගත්තට පස්සේ වැඩිම මිලකට අලෙ වෙලා තියෙන මතීශපතිරණ ඊට පස්සේ වනතු හසරංග ඒ වගේ මහිතීක්ෂණ නුවන් තුෂාර ඉෂාන් මාලිංග කමදු මෙන්ඩිස් සහ දුෂ්මන ශමීර. ඉතින් මොවුන් නියෝජනය කරන කණ්ඩායම් මොනවද කියලා ඔයාලට කිව්වොත් ඔයාලා බලා ගන්න පුළුවන්. චෙන්නයි සුපර් කිං කණ්ඩායම මතීශපතිරණ තෝරගෙන තියෙනවා. රාජස්ථාන රොයල් කණ්ඩායම ගත්තට පස්සේ මහිතීක්ෂණ සහ වනතු හසරංග ඔවුන් මේ කණ්ඩායම් නියෝජනය කරනවා. ඊට පස්සේ සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම ගත්තට පස්සේ ශ්‍රී ලංකාවේ කමදු මෙන්ඩිස් සහ ඉෂාන් මාලිංග කියන ක්‍රීඩකයෝ දෙන්න සන්රයිසර්ස් කණ්ඩායම නියෝජනය කරනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් TB කණ්ඩායමේ නුවන් තුෂාර ඒ වගේම දිල්ලි කැපිටල් කණ්ඩායමේ දුෂ්මන්ත චමීර නියෝජනය කරනවා. ඉතින් ඔන්න ඔය විදියට තමයි ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෝ මේ සැරේ IPL වලට තේරිලා තියෙන්නේ. ඉතින් මාර්තු 22 තමයි පළවෙනි තරගය ආරම්භ වෙන්නේ. අපි බලමු තරගාවලිය මොකද්ද වෙන්නේ කියලා. මේ පිළිබඳ අලුත්ම තොරතුරු ඔයාලට ගෙන බලාපොරොත්තු වෙනවා. ඉතින් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. අපි එහෙනම් තවත් වීඩියෝ එකකින් සෙට් වෙමු. goodbye.